සුබ අලුත් අවුරුද්දක් සියලු දෙනාට මේ වගේම සුබ දවසක් ලැබුවා 2020 අවුරුද්දකින් සියලු දෙනාටම සාර්ථක අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන මුලින්ම සිලවන් ටෙක් ටියුබ් ඉතින් අද ඇවිල්ලා තියෙන මේ SLT එකේ අවුරුද්ද ලබනකොටම SLT එකකින් කියලා තිබ්බා ලොකු නිවුස් එකක් හැමෝටම දීලා තිබ්බා TV ඇඩ්වර්ටයිස්මන්ට් දාලා තිබ්බා. ඉතින් එයාලගේ ඔෆිෂියල් වෙබ්සයිට් එකේ දාලා තිබ්බා. ඉතින් එයාලා මේ අලුත් වෙනසක් කරන්න යනවා කියන එක. ඉතින් වෙලෝ මොකද්ද මේ ගිහිල්ලා මේ වෙනස මොකද්ද කියන එක පියාලගේ සයිට් එකට ගිහලා ඉතින් ඇත්තටම අපි ඒක දැක්කා අලුත් කතාවක් කියලා දෙනවා මේ loyalty data offer එක කියලා. ඉතින් මේ loyalty data offer එක තමයි මේ යාලා කියපු අලුත්ම දේ ඉස්සරහට කරන්න ඉන්න. ඉතින් මේ අවුරුද්ද පුරා ඔයාලගේ යූසේජ් එක අනුව මේ තෙක්කල් ඔයාලා පාවිච්චි කරපු බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එක ඔයාලගේ යූසේජ් එක අනුව සහ ඔයාලගේ හිස්ටරි එක අනුව ඔයාලා පාවිච්චි කරපු පැකේජස් වල හිස්ටරි එක අනුව ඔයාලට ඉතින් තමන්ගේ බිල් ඩේට් එක පටන් ගන්න දවස වෙනකොට ඒ කියන්නේ හරියටම කිව්වොත් අපි අලුත් අවුරුද්දේ ගත්තොත් ජනවාරි 1 වෙනිදා ඉඳලා තමන්ගේ පැකේජ් එකට ඇඩිෂනල් බෝනස් ඩේටා දෙන්න පටන් ගන්න තියෙනවා. ඔයාලා හැම මාසෙකම දැන් ඔයා මේක පාවිච්චි කරගෙන යනකොට ඉස්සරහට ඔයාලගේ එකම පැකේජ් එකේ ඉන්නකොට ඔයාට අද ලැබෙන ඩේටා ප්‍රමාණය ඔයාට දිගටම ලැබෙනවා කියලා තමයි SLT එකකින් කියන්නේ. ඉතින් ඒ වගේම මේ ඔයා ඩවුන්ග්‍රේඩ් කරොත් බැරි වෙලාවත් පැකේජ් එක ඔයාට ඒ තියෙන ඩවුන්ග්‍රේඩ් කරපු පැකේජ් එකේ ප්‍රමාණයට අනුව සලකලා තමයි ඔයාට වගේ ඩේටා ටික ලැබෙන්නේ. හොඳ දෙයක් ඇත්තටම SLT එකකින් කරපු. මුලින්ම මේ loyalty data ගැන කතා කරනකොට ඒ වගේම ගොඩක් දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි මම දැකපු දෙයක් තමයි මේ තමන්ගේ තියෙන ඩේටා ප්‍රමාණය බලාගන්නේ කොහොමද කියන එක. මේ සයිට් එකෙන් ඩේටා ප්‍රමාණය බලාගන්න. එහෙම නැත්නම් ඩේටා මීටර් එකක් තියෙනවා. දන්නවා self broadband self care portal එකක් වෙනමම තියෙනවා. ඉතින් ඒක කොහොමද හදාගන්නේ කියන එක ඉතින් බලන්න ඉස්සල්ලාම ඔයාලගේ SLT වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන ඉන්ටර්නෙට් කියන තැන. එතන broadband කියන section එකේ ඔයාට තියෙනවා broadband self care portal කියලා login එක. ඒ login එකට ඔයා යන්න ඕනේ. ගියාට පස්සේ ඔයාට ඉස්සල්ලාම හම්බ වෙනවා මෙන්න මේ විදිහේ page එකක්. ඒ page එකෙන් ඔයාට පේනවා ඔයාගේ broadband usage meter එක. check your usage. ඔයාගේ usage එක check කරන්න. මෙතනදී හොඳට මතක තියාගන්න ඔයා පාවිච්චි කරන package එක අනුව ඔයාගේ මේ usage meter එක login එක වෙනස් වෙනවා. ඉතින් දැනට අපි පාවිච්චි කරන package එක අනුව තමයි මෙයාලා මේ accounts දෙක දීලා තියෙන්නේ. එහෙම නැත්නම් login meters දෙක දීලා තියෙන්නේ. right? එතකොට මෙතනදී ඔයා බලන්න ඕන ඔයාට තියෙන package එක මොකක්ද කියලා. ඔයාට තියෙන්නේ web lite, web starter, pal, family plus, family extra ඒ වගේ පැකේජ් එකක් නම් ඔයා මේ login එකට ඒ වගේම entry අභිමාන home excite office excel all plus packages කියන එකත් නම් මේ login එක. එතකොට ඔයාලට දීලා තියෙනවා SLT එකෙන් broadband password එක කියලා username එක කියලා එකකුයි broadband password එක කියලා එකකුයි වෙන වෙනම. ඒ දෙක අනිවාර්යයෙන්ම මෙතනදී පාවිච්චි කරන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. ඒක දැන් එක හොයලා තියාගෙන තමයි මේ වැඩේට අත ගහන්න ඕනේ. ඉතින් අපි ඉස්සල්ලාම යනවා login page එකට. login page එකට ගියාම මාව අරගෙන යනවා මෙන්න මේ වගේ page එකකට. මෙතනදී මම අලුත් user කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මම new user කියන තැනින් මෙන්න මේ get start කියන එක ගන්න ඕනේ. මේ get start කියන එකේදී ඔයාලට පුළුවන් ඔයාලගේ සම්පූර්ණ portal එකේ
ඉතින් ඔය විදිහට තමයි ඇප් එකේ ක්‍රියාකාරීත්වය තියෙන. ඉතින් මේ හැමදේම ඔයාලට බලන්න පුළුවන් චෙක් කරලා. ඉතින් බලන්න ඇප් එකක් දාගන්න අනිවාර්යයෙන්ම ඇප් එකෙන් ගොඩක් වෙලාවට ගොඩක් ලේසියෙන් බලන්න පුළුවන් තමන්ගේ යූසේජ් එක කොයි වගේද කියන එක. ඉතින් හැමෝටම කියනවා ගොඩක් ස්තුතියි channel එක වීඩියෝස් මේ වෙනකම් බලලා තියෙන හැමෝටම ඉතින් ගොඩක් ස්තුතියි. channel එක තවත් subscribe කරගන්න නැති කට්ටිය නම් subscribe කරන්න. ඉතින් ගිහින් එන්න තවත් ඉතින් හම්බෙමු ඉස්සරහට. සුබ දවසක්. සිලෝන් ටෙක් ටියුබ්.